අපි මේ ලෙසන් එකෙන් කතා කරන්නේ AI application අතර ඉතාම powerful tool එකක් හැටියට තියෙන වීඩියෝ generate කරන්න Hagen කියන AI tool එක සම්බන්ධයෙන් ඔයා මොන විදිහේ වෘත්තියක් කරත්, ඔයා ව්‍යාපාරයක් කරත්, content creator කෙනෙක් වුණත්, ඔයා වෘත්තිකයෙක් වුණත්, කවුරු වුණත් ඔයාට මේ තනි tool එක විතරක් පාවිච්චි කරලා ලොකු වැඩක් කරගන්න පුළුවන් ඔයාගේ professionalism භාවය සහ ඔයාගේ ව්‍යාපාරය ගොඩනගා ගන්න. ඒ නිසා මේ tool එක ඉතාමත්ම වැදගත් වෙනවා. අපි tool එක ඇතුළට ගිහිල්ලා කතා කරමු මොකක්ද අපිට මේකෙන් කරගන්න පුළුවන් වැඩ කියලා. ඔයාලගේ web browser එක අරගෙන මෙතන type කරගන්න hagen.com කියලා. මෙන්න මේ වගේ interface එකකට යනවා. එතනින් මෙන්න මේ පළවෙනියට මම මෙන්න click කරන්න. ඊට පස්සේ මෙතන get started for free කියන එක උඩ ටික් කරන්න. මේ වගේ ඉන්ටර්ෆේස් එකකට ඕගොල්ලෝ යනවා. ඊට පස්සේ ඕගොල්ලොන්ට මෙතනින් පුළුවන් Gmail එකක් දීලා log වෙන්න. එහෙම නැත්නම් මෙන්න මෙතන G අකුර තියෙනවා. ඕගොල්ලෝ දැනටත් log වෙලා ඉන්න Gmail account එක හරහා ඔයාලට පුළුවන් මේක continue කරන්න. එහෙනම් continue කරාට පස්සේ ඔයාලගේ Gmail account එක හරහා ඔයාලට පුළුවන් මේකට log වෙන්න. මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට තමයි ඔයගොල්ලෝ යන්නේ. ඔයාලට මෙතනින් පුළුවන් මේ ප්‍රී ප්ලෑන් එක මුලින්ම යූස් කරන්න. ඊට පස්සේ ඔයාලට මේ tool එක ගොඩක් හොඳයි කියලා හිතෙනවා නම්, tool එක පාවිච්චි කරන්න ඕනි කියලා හිතෙනවා නම් ඔයාලට පුළුවන් මෙතන මේකේ මේ monthly plan එක අරගෙන වැඩක් කරගන්න. හරි. මෙතන අපි ප්‍රී ප්ලෑන් එක යූස් කරමු මුලින්ම. ඊට පස්සේ මෙතනින් අහනවා මොකටද මේ ඔයා මේක යූස් කරන්න කියලා. අපි මෙතන work කියන එක දාලා continue කරමු. ඊට පස්සේ අපේ role එක මොකක්ද කියලා අහනවා. අපි මෙතනින් marketer කියලා දාමු. ඔයගොල්ලෝ ඒක බලලා දාගන්න, ප්‍රශ්නයක් නැහැ මොකක් වුණත්. කොච්චර වැඩ කරනවද කියලා අහනවා. අපි දැන් මෙතන just me කියලා විතරක් දාමු. කොහින්ද දැනගත්ත කියලා අහනවා. අපි මේකට YouTube එකකින් කියලා දාමු. ඊට පස්සේ කක් දානවා. අපි මාකටිං වීඩියෝ එකක් හදනවා කියලා දාමු. හරි. මෙන්න මේ ටික ඔයගොල්ලෝ කරලා සබ්මිට් කරාට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට තමයි මෙයා අපිව අරගෙන යන්නේ. හරි. මෙන්න මේ ඉන්ටර්ෆේස් එකේ තියෙන කාරණා සම්බන්ධයෙන් අපි කතා කරමු. එතකොට ඕගොල්ලොන්ට තේරෙයි මේ Hagen කියන tool එක කොච්චර වැදගත්ද කියලා. මේකේ වැදගත්කම තමයි මම සරලව ඕගොල්ලොන්ට කියනවා නම් ඕගොල්ලොන්ට කිසිම කැමරාවක් නැතුව, මයික්‍රොෆෝන් එකක් නැතුව, ස්ටුඩියෝ එකක් නැතුව ඔයාලගේ කම්පියුටර් එක ඉස්සරහා ඉඳගෙන ඔයාලට පුළුවන් වෘත්තීය මට්ටමේ, ප්‍රොෆෙෂනල් මට්ටමේ වීඩියෝ එකක් ජෙනරේට් කරගන්න. විවිධ වීඩියෝ වර්ග මේකෙන් ජෙනරේට් කරගන්න පුළුවන්. අවතාර් කෙනෙක් අපිට මේ දීලා ඉන්නවා. අපිට මේ එකක් යූස් කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපේ ෆොටෝ එකක් හරි ඔයාගේ කාට හරි කෙනෙක්ගේ ෆොටෝ එකක් හරි යූස් කරලා ඔයාටම මෙතන අවතාර් කෙනෙක් ක්‍රියේට් කරගෙන ඔයාට ඕන වැඩසටහන් ක්‍රියේට් කරගන්න පුළුවන්. දැන් ඔය YouTube channel එහෙම තමන්ගේ මුණ කැමරාවකට පෙන්නගෙන කරන්න බැරි කවුරු හරි ඉන්නවා නම්, එහෙම කරන්න අකමැති කෙනෙක් ඉන්නවා නම් ඔයාලට හරියනම tool එක තමයි මේ Hagen කියන tool එක. අපි මේක යූස් කරලා බලමු කොහොමද මේකේ වැඩ කරගන්නේ කියලා, මේකේ තියෙන features එක. මේ වීඩියෝ එකේ තියෙන ඉන්ටර්ෆේස් එක සම්බන්ධයෙන් පැහැදිලි කරන්න කලින් මම මේ Hagen කියන tool එක භාවිතා කරලා අපිට කරගන්න පුළුවන් වැඩ මොනවද කියලා මේ ඔක්කොම එකට එකතු කරලා මෙන්න මේ all apps කියන තැන දාලා තියෙනවා. මෙන්න මේක සම්බන්ධයෙන් පොඩි පැහැදිලි කිරීමක් කරගෙන යන්නම් ඕගොල්ලොන්ට. එතකොට ඔයාලට මේ Hagen කියන tool එක භාවිතා කරලා මොන වගේ වැඩද කරගන්න පුළුවන් කියලා හිතන්න පුළුවන්. ඕගොල්ලොන්ට මේකේ පළවෙනියට තියෙනවා මේ photo to video කියලා. මේකෙන් කරන්නේ ඕනම ෆොටෝ එකක්, ඒ කියන්නේ නිශ්චල ෆොටෝ එකක්, ඔයාගේ හරි ඔයාගේ යාළුවෙක්ගේ හරි කාගේ හරි ෆොටෝ එකක් අපිට පුළුවන් වීඩියෝ එකක් බවට
පරිවර්තනය කරන්න. වීඩියෝ එකක් ජෙනරේට් කරගන්න පුළුවන් ෆොටෝ එකක් දීලා. දැන් අර VO3 ගැන කතා කරනකොටත් අපි මේක ගැන කතා කරා. හරි? අපිට දෙන්න තියෙන ස්ක්‍රිප්ට් එක විතරයි. එතකොට ඒ ෆොටෝ එකේ ඉන්න කෙනා ඒ ස්ක්‍රිප්ට් එකට අනුව කතා කරනවා. ලිප් සින්කින් එහෙම හොඳටම හදාගන්න පුළුවන්. මේ හේජන් ටූල් එක හරහා අපි ඒවා හදාගන්න විදිය ගැන කතා කරනවා. ඊළඟට මෙතන තියෙනවා මේ VO31 අවතාර් වීඩියෝ කියලා. මේක ඇත්තටම මේ දැන් VO3 කියන්නේ Google සමාගම විසින් හඳුන්වලා දුන්නු ටෙක්නොලොජි එකක් නේ වීඩියෝ ජෙනරේට් කර ගැනීම සඳහා. ඒ ටෙක්නොලොජි එක තමයි මෙතන තියෙන්නේ. දැන් මෙයාලගේ තියෙන විශේෂත්වය තමයි මේ හේජන් කියන ටූල් එක ඇතුලේ අනිකුත් ටෙක්නොලොජිස් වල තියෙන ෆැසිලිටිස් අපිට ගන්න පුළුවන්. ෆීචර්ස් අපිට හම්බ වෙනවා. දැන් අපි මෙතන වීඩියෝ එකක් ජෙනරේට් කරනකොට අපිට මේක හේජන් එක ඇතුලේ තියෙන එකක් හැටියට දැනනට ඇත්තටම මේ ටෙක්නොලොජි එක VO3 ලගේ ටෙක්නොලොජි එක. හරි? මේකෙන් විශේෂයෙන් බලාපොරොත්තු වෙන්නේ ඔය කැරක්ටර් කන්සිස්ටන්සි කියන එක අර චරිතය වෙනස් නොවි පවත්වගෙන යන්න දැනට හොඳම වීඩියෝ ජෙනරේටින් එක තියෙන්නේ VO3 ළඟ. ඒ නිසා ඒගොල්ලොන්ගේ මේ ෆැසිලිටිස් එක මෙයාලා අරගෙන තියෙනවා. ඒගොල්ලෝ අතර ඇග්‍රීමන්ට් එකකින් අරන් තියෙනවා. ඒකට ඒජන්ට් එකේ වැඩ කරන එයාලගේ කස්ටමර්ට පේන්නේ මේක එයාලගේ ටෙක්නොලොජි එකක් හැටියට. ඇත්තටම සිද්ධ වෙන කාරණාව තමයි අර මං කිව්ව විදිහට මේගොල්ලෝ ඇග්‍රීමන්ට් එකක් අරගෙන මේ විදිය ටූල්ස් අරගෙන තියෙනවා. දැන් මෙතන ගත්තාම මේ ගොඩාක් ඒවා ඒ වගේ තව ගොඩාක් දේවල් වලට මෙතන ලින්ක් වෙලා තියෙනවා. ගොඩාක් වැඩ කරගන්න පුළුවන් එහෙම. ඒ කියන්නේ මේ හේජන් භාවිතා කරන පාරිභෝගිකයන්ට ආයෙ වෙන කොහෙටවත් යන්න ඕනේ නැහැ. එයාලගේ මේ ඉන්ටර්ෆේස් එක ඇතුලේ ඉඳගෙනම වැඩ කරගන්න පුළුවන් වෙන විදිහේ පහසුකම මෙයාලා දීලා තියෙනවා. හරි? එතකොට මෙතන VO3 දෙන මේ තාක්ෂණයත් එක්ක මෙයාලා මේක අරගෙන මෙතන AI අවතාර කෙනෙක් අපිට හදාගෙන හරියටම ඒක අර සිනමැටික් විදිහට සජීවී රූපයක් විදිහටම අතපය හසුරවන විදිය මුහුණ ඉරියව් ඔය ඔක්කොම තාත්විකව ගන්න පුළුවන් විදිහට මෙතනින් අපිට වීඩියෝ එකක් ජෙනරේට් කරගන්න පුළුවන් මේ VO3 හරහා. ඊට පස්සේ මෙතන තියෙනවා මේ වීඩියෝ පොඩ්කාස්ට් කියලා. අපිට වීඩියෝ පොඩ්කාස්ට් එකක් විදිහට කරන්න පුළුවන්. ඒ කියන්නේ චරිත දෙකක් එකිනෙකා සමග කතා කරගනිමින් සංවාදයේ යෙදෙන වීඩියෝ එකක් අපිට හදාගන්න පුළුවන්. ඔයගොල්ලන්ට මතක ඇති අපි වීඩියෝ එකක් කරලා තියෙනවා නෝට්බුක් LM සම්බන්ධයෙන්. අන්න එතනදී කතා කරා වගේ මෙතනදී හරියටම පොඩ්කාස්ට් වීඩියෝ එකක් හදාගන්න පුළුවන්. අපි හදාගන්න try කරලා බලමු මෙතනින් free version එකේදී පුළුවන් වේද කියලා. බැරි වුණොත් අපි paid version එකට ගිහිල්ලා බලමු try කරලා. මේක ඉතාම හොඳ tool එකක්. මම හරි ආසයි මේ tool එකත් එක්ක වැඩ කරන්න. මම වැඩ කරගත්තු වීඩියෝ කීපයකුත් තියෙනවා free version එකේදී. මම ඒක group එකට දාන්නම්. ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. ඊළඟට මෙතන තියෙනවා මේ translate video කියලා. translate video කියලා කියන්නේ දැනට තියෙන මොකක් හරි වීඩියෝවක් වෙන භාෂාවකට හරවන්න අපිට ඕන නම් පුළුවන්. දැන් ඔයගොල්ලෝ හිතන්නකෝ ඉංග්‍රීසියෙන් ඔයගොල්ලෝ කරපු වීඩියෝ එකක් තියෙනවා. ඒ වීඩියෝ එක සිංහලට පරිවර්තනය කරන්න. ඒ වීඩියෝ එක ඒ කටහඬින්ම සිංහලට පරිවර්තනය කරගන්න පුළුවන්. ඒ වගේම ලිප් සින්කින් ඒ වගේම හසුරවන්න පුළුවන්. يعني තොල් හසුරවන්න පුළුවන් ඒ භාෂාවේ විදිහටම. ටෙක්නොලොජි එක කොච්චර දියුණුවද කියලා ඔයගොල්ලන්ට මේකෙන් හිතා ගන්න පුළුවන්. හරි? ඊළඟට මෙතන PPD සහ PDF කියලා තියෙනවා. මේවා ප්‍රසන්ටේෂන් බවට පත් කරන්න පුළුවන්. මේ තියෙන අපි දෙන PDF ෆයිල් එකක් අප්ලෝඩ් කරාම ඒක AI විසින් වීඩියෝ එකක් බවට පරිවර්තනය කරලා දෙනවා. දැන් ඔයගොල්ලෝ මොකක් හරි කෝස් එකක් හදන්න ඉන්නවා නම් ඔන්න ඒකට ඉතාමත්ම වැදගත් මේක. හරි? ඊට පස්සේ අපිට මෙතන තියෙනවා face swap කියලා. ඒ කියන්නේ මුහුණ මාරු කරන්න පුළුවන්. අපිට දැන් AI චරිතයකට වීඩියෝ එකක් හදාලා තියෙනවා නම් අපිට ඒකට අපේ මූණ හරි වෙන කාගේ හරි මූණක් දාලා face එක දාලා අපිට ඒක අපේ විදියට ජෙනරේට් කරගන්න පුළුවන්. හැබැයි අපි කතා කරනවා වගේ පෙවුනට ඇත්තටම එතන ඉන්නේ AI කෙනෙක්. නමුත් ඒ ෆැසිලිටි එක අපිට දීලා තියෙනවා මේ ෆීචර්ස් එක හරහා. ඊළඟට create your avatar කියලා තියෙනවා. අපිටම තමන්ගේම අවතාර් කෙනෙක් හදාගන්න පුළුවන්.
මේක කරන්න තියෙන්නේ මෙහෙමයි. මේකට පොඩි උපදෙස් මාලාවක් ඒගොල්ලෝ දීලා තියෙනවා. අපිට තියෙන්නේ පොඩි විනාඩි 2ක 2මාරක විතර වීඩියෝ එකක් මොබයිල් ෆෝන් එකකින් හරි හයි රෙසොලූෂන් හොඳ ෆෝන් එකකින් වීඩියෝ කරලා මෙයාට අප්ලෝඩ් කරන්න. හරි. ඊට පස්සේ ආය අපි කැමරාව ඉස්සරහා ඉන්න ඕනේ නෑ. අපි ස්ක්‍රිප්ට් එක දුන්නාම එයා ඒ වීඩියෝ එකේ විදියට අපිව දිගටම මේ වීඩියෝ එකේ ඉන්න විදියට ජෙනරේට් කරලා දෙනවා. ආය අපිට වීඩියෝ කරන්න අවශ්‍යතාවයක් නෑ. එයා ඒක හදනවා ලස්සනට. එහෙම කරලා දෙනවා මෙන්න මේ ක්‍රියේටිව් අවතාර් කියන එක හරහා. එතකොට කාට හරි කෙනෙක්ට ඔය ෆේස් ලෙස් කරන්නත් පුළුවන්. මූණ දාලා ඔය හයි රෙසොලූෂන් තියෙන ඔය හොඟක් බිලාදිග කැමරාස් නැතුව හොඳ ක්වොලිටි එකකින් හොඳ අවුට්පුට් එකක් අරගෙන වීඩියෝ ක්‍රියේට් කරගන්න පුළුවන්. ඊළඟට මෙතන තියෙනවා create AI image කියලා. මෙතනින් කියන්නේ අපිට අවශ්‍ය කරන බෑග්ග්‍රවුන්ඩ් එක. හරි. නම් වීඩියෝ එකක් සකස් කරගන්න ඕන නම් ඒකට අදාළ කරන පසුබිම අපිට AI හරහා නිර්මාණය කරගන්න පුළුවන් මේ features එක හරහා. හරි. එතකොට ඔන්න ඔය ටික තමයි තියෙන්නේ. මේකේ තව කීපයක් තියෙනවා. මේ ඇඩ් එකක් නිර්මාණය කරගන්න පුළුවන් අපිට. ඒ කියන්නේ අර සාමාන්‍යයෙන් ලොකු කැමරාවකින් කැමරා දාලා මිනිස්සු කතා කරනවට වැඩිය සාමාන්‍ය මිනිස්සෙක් මොනවා හරි වොයිස් කට් එකක් දුන්නාම නිකන් අර අපේ මොනවා හරි දැන් අපි නිෂ්පාදනයක් කරනවා. ඒ නිෂ්පාදනය කවුරු හරි පාරිභෝගිකයෙක් අරගෙන එයා අපේ නිෂ්පාදනය ගැන හොඳ කියනවා. අන්න ඒ වගේ සරල වීඩියෝ එකක් ඇඩ්වර්ටයිස්මන්ට් එකක් කරගන්න පුළුවන්. අර සමහර අය ඉන්නවනේ දැන් අපි දන්නවනේ මේක හරියටම ඇඩ්වර්ටයිස්මන්ට් වලට ගහපු ඒවා. සමහර අය තියෙනවා නිකන් සාමාන්‍ය විදියට ආයක ඇඩ්වර්ටයිස්මන්ට් එකක් නෙමෙයි. ඒ උනට ඒක ඇඩ්වර්ටයිස්මන්ට් එකක් තමයි. හැබැයි ඒක කියන්නේ සාමාන්‍ය පාරිභෝගිකයෙක්. අන්න ඒ වගේ පොඩි බිස්නස් ප්‍රමෝට් කරගන්න ඔය රීල් එකක් හදාගන්න TikTok වලට වගේ පොඩි වීඩියෝස් හදාගන්න පුළුවන් මෙන්න මේ UGC ඇඩ් වීඩියෝ කියන එක හරහා. ඊළඟට product placement කියලා කියන්නේ මෙතන තියෙනවා මෙතන තියෙන්නේ මේ create a video ad for you product. අපේ production එකට කියන්නේ අපේ නිෂ්පාදනයට අවශ්‍ය කරන ඇඩ්වර්ටයිස්මන්ට් එකක් හදාගන්න පුළුවන් AI චරිතයක් හරහා. මේක ඇඩ්වර්ටයිස්මන්ට් වලට භාවිතා කරන එකක්. හරි. ඊළඟට අපිට මෙතන තියෙනවා මේ රියල් ටයිම් කන්වර්සේෂන් AI කියලා කියන්නේ සජීවීව කතා කරන කෙනෙක්. රොබෝ කෙනෙක් එක්ක අපි සජීවීව කතා කරනවා වගේ අපිට මෙයත් එක්ක කතා කරන්න පුළුවන්. කතා කරලා තොරතුරු හොමාරු කරගන්න පුළුවන්. අපි අර Zoom එකෙන් මොනවා හරි මේ යාළුවෙක් එක්ක වැඩසටහනක් කරනවා වගේ. මෙතන අපිට මේක භාවිතා කරන්න පුළුවන් ඔය මේ පාරිභෝගිකයෙක්ට විස්තර දෙන්න කස්ටමර් සපෝට් කෙනෙක් වගේ. එහෙම කෙනෙක්ට එහෙම නැත්නම් ඉංග්‍රීසි පුහුණු වෙන්න ඕන, ඉංග්‍රීසි පුරුදු වෙන්න ඕන නම් කාට හරි සාමාන්‍ය කෙනෙක් එක්ක කතා කරන්න අමාරු නම් මෙයත් එක්ක කතා කරලා ඒ වැඩේ කරගන්න පුළුවන්. තව තියෙනවා එහෙම ටූල්ස් ගොඩක්. මෙයත් එක්කත් එහෙම කතා කරන්න පුළුවන්. මේ එකම ටූල් එකක් ඇතුලේ කරන්න පුළුවන් වැඩ ගොඩක් තියෙනවා කියන එකයි මට මේ පෙන්වන්න උවමනාව. ඊළඟට මෙතන තියෙනවා මේ බැජ් මූඩ් කියලා එකපාර ගොඩාක් වීඩියෝ නිර්මාණය කරගන්න පුළුවන්. දැන් උදාහරණයක් හැටියට කම්පැනි එකේ ඉන්න කෙනෙක්ට තමන්ගේ සේවකයන්ට සුබපතලා පණිවිඩයක් යවන්න ඕන. ඒක වීඩියෝ එකක් විදිහටම ජෙනරේට් කරගන්න පුළුවන්. දැන් 100ක් ඉන්නවනම් 100ටම එයාලගේ නම කියලා. එක වීඩියෝ එකක් නෙමෙයි. එයාලට නම කියලා සුබපතලා වීඩියෝ එකක් ජෙනරේට් කරන්න පුළුවන්. බැජ් මූඩ් කියන්නේ එකට. එතකොට එයාට ඉන්ස්ට්‍රක්ෂන් උපදෙස් දුන්නට පස්සේ එයා ඒ විදිහට වීඩියෝ අපිට ඕන ප්‍රමාණය නිර්මාණය කරලා දෙනවා. ඊළඟට මෙතන තියෙනවා මේ අපිට පුළුවන් දීර්ඝ වීඩියෝ ලොං වීඩියෝ හදාගන්න. හරි. විනාඩි 10ක 20ක වගේ මොනවා හරි වීඩියෝ එකක් අපිට දුන්නාම ලොං වීඩියෝ කෙටි කරගන්න පුළුවන් කියලා කියන්නේ මෙතනින්. හරි. අපි ළඟ තියෙන දීර්ඝ වීඩියෝ එකක් දුන්නට පස්සේ ඒක දැන් හිතන්නකෝ දිග වීඩියෝ එකකින් අපිට පොඩි රීල් එකක් දාන්න ඕන. රීල්ස් එකක් දාන්න ඕන Facebook එකට. එහෙම නැත්නම් පොඩි ෂෝට් වීඩියෝ එකක් දාන්න ඕන YouTube එකට. අන්න ඒ වගේ තැන්වලදී අපිට අවශ්‍ය කොටස විතරක් අරගෙන පොඩි වීඩියෝ එකක් නිර්මාණය කරගන්න මෙයා අවස්ථාව දීලා තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා මේ generated AI video කියලා එකක්. මේ generated AI video කියලා කියන්නේ
අපිට දැන් අපේ ඔය දැන් සමහර වීඩියෝ තියෙනවා ඔයගොල්ලෝ දැකලා ඇති පසුබිම ඉතාම ලස්සනට හදා ගන්න ඕනේ වීඩියෝ එක නිර්මාණය කරන්න. වීඩියෝ එකේ කැරක්ටර් එක නෙමෙයි වැදගත් බෑග්ග්‍රවුන්ඩ් එක. අන්න ඒ වගේ වෙලාවක අපිට බෑග්ග්‍රවුන්ඩ් එක හරියටම නිර්මාණය කරගන්න පුළුවන් මේ හරහා. හරි? බෑග්ග්‍රවුන්ඩ් ෆුටේජ් කියලා මෙතන මේ තියෙනවා. ජෙනරේට් කරගන්න පුළුවන්කමක් තියෙනවා. හරි? ඔන්න ඔය ටික තමයි මෙතන තියෙන මේ අපිට කරගන්න පුළුවන් වැඩ. මෙතන මේ පෙන්නලා තියෙන්නේ අපිට කරගන්න තියෙන වැඩ. මේවා පාවිච්චි කරලා අපේ අවශ්‍යතාවය අනුව අපිට වීඩියෝ එකක් ජෙනරේට් කරගන්න පුළුවන්. හැබැයි ගැටලුව තියෙන්නේ දැන් මෙතන අපි ඉන්නේ ප්‍රී වර්ෂන් එකේ. මෙතන මේ අප්ග්‍රේඩ් ප්ලෑන් එකට ගියාට පස්සේ මේ මෙතන තියෙනවා අපිට මේ ෆුල් එක බලන්න පුළුවන්. හරි මෙන්න මේ තියෙන්නේ මේ ප්‍රී වර්ෂන් එක. ඊට පස්සේ මෙතන ක්‍රියේටර්ස්ලාට දීලා තියෙනවා, මෙතන ටීම් එකකට දීලා තියෙනවා, මෙතන එන්ටර්ප්‍රයිස් එකකට දීලා තියෙනවා. එතකොට මෙතන $24ක් වගේ වෙනවා මන්ත්ලි, මෙතන 30ක් වගේ වෙනවා ටීම් එකකට. මෙතන නම් අපිට ඒක කතා කරලා මේවා කරගන්න පුළුවන්. දැන් අපිට හරියන ප්ලෑන් එක තමයි මේ ප්ලෑන් එක නේ. එතකොට මේ ප්ලෑන් එක ඇතුලේ අපිට මොනවද හම්බ වෙන්නේ කියලා අපි බලන්න ඕනනේ. දැන් ඕගොල්ලොන්ට පේනවා අපිට මේ AI ස්ටුඩියෝ එක ඇතුළෙම එඩිට් කරන්න පුළුවන් සම්පූර්ණ ඇක්සස් එක මේ ඔක්කොටම හම්බ වෙනවා. ෆ්‍රී එකටත් හම්බ වෙනවා, අපිටත් හම්බ වෙනවා. ඩියුරේෂන් එක අපිට හම්බ වෙන්නේ විනාඩි 3යි ෆ්‍රී එක ඇතුළේ. ඔන්න ඕකයි මේකේ තියෙන ගැටලුව. ගැටලුවක් නෙවෙයි, ඉතින් අපිට දෙන්නේ ලිමිට් එකක්නේ. විනාඩි 3ක වීඩියෝ එකක් අපිට හදා ගන්න පුළුවන්. මේ දෙකටම 3 මිනිත් දෙනවා. 3 මිනිට්ස් කියලා කියන්නේ ලොකු ප්‍රමාණයක්. ඉතින් හයි රෙසොලියුෂන් වීඩියෝ එකක් ජෙනරේට් කරගන්න විනාඩි 30ක් දෙනවා කියන්නේ ලොකු ප්‍රමාණයක්. $24ක් කියලා කියන්නේ රුපියල් 7,500ක් වගේනේ. ඒ වගේ ප්‍රමාණයකට. ඊළඟට මෙතන ටෙම්ප්ලේට් තියෙනවා ඔක්කොටම 75 ගාන තියෙනවා. ඊළඟට මෙතන සීන්ස් රෙකෝඩ් තියෙනවා. මේ ගොඩාක් තියෙනවා මේකේ. හරි? ඉතින් ගොඩාක් තියෙනවා. මෙතන මේ වෝටර් මාක් එක අපිට එනවා. මේ ප්‍රී වර්ෂන් එකේ තියෙනවා. මේ දෙකේම වෝටර් මාක් එක අයින් වෙනවා. ඊළඟට මේ ස්ටොක් වීඩියෝ අවතාර් මෙතන 500ක් තියෙනවා. මේ ඔක්කොගෙම 700 ගාන තියෙනවා. අපිට අවතාර් එක්කෙනෙක් ෆ්‍රී එකේදී ජෙනරේට් කරගන්න පුළුවන්. මෙතන එකට වැඩිය පුළුවන්. මෙතනත් එකට වැඩිය පුළුවන්. හරි? ඊළඟට වොයිස් ක්ලෝන් කරන්න පුළුවන්. අපිට එකයි පුළුවන්. මේ වගේ අන්ලිමිටඩ් පුළුවන්. වොයිස් ක්ලෝන් කරගන්න පුළුවන්. වොයිස් ක්ලෝන් කරන එකත් කියලා දෙනවා. ඊළඟට ෆොටෝ අවතාර් මෙතන අපිට 3ක් පුළුවන්. මෙයාලට අවතාර් අන්ලිමිටඩ් පුළුවන් කියලා තියෙනවා. හරි? ඊළඟට මෝෂන් ඒවා අපි කතා කරමු. මෙතන අපිට තව මේ ගොඩාක් තියෙනවා ඉතින්. මෙතන මේකේ මට පෙන්වන්න ඕන රෙසොලියුෂන් එක. හරි මෙතන අපිට මේ තියෙන එක්ස්පෝර්ට් රෙසොලියුෂන් එක. අපිට දැන් වීඩියෝ එකක් ජෙනරේට් කරලා ඒක එක්ස්පෝර්ට් කරගන්න වෙන්නේ අපිට 720න් වගේ. මෙතන මේ ක්වොලිටි එක හොඳයි. මේක හොඳටම හොඳයි. මේකේ නම් 4K වගේ තියෙනවා මේ දෙකේම. මේක කිසි ගැටලුවක් නැහැ. මේ ක්වොලිටි එක හොඳටම හොඳයි මේ ක්‍රියේටර් කියන එකේ තියෙන එක. හරි? මේකේ තියෙන චුට්ටක් ක්වොලිටි එක අඩුයි. හරි? ඔය වගේ ගොඩාක් තියෙනවා මේ පල්ලෙහාට පේනවනේ. අපිට තියෙන මේකේ තියෙන ෆැසිලිටිස් එහෙම ගොඩාක් තියෙනවා. මේ තියෙන ඉතින් මේවා ඔක්කොම ගැන බලලා ඉතින් ලොකු වැඩක් කරගන්න කෙනෙක්ට හොඳයි. එතකොට ඉතින් මේකේ වැඩක් කරගන්න අපි ප්‍රී වර්ෂන් එකේ පුළුවන් තරම් වැඩ ටිකක් කරගමු. ඕගොල්ලෝ ඔයාලගේ ප්‍රී මේ මොනවාද Gmail accounts ටිකක් create කරගන්න. මම දැන් මේකේ 3ක් තියෙනවා. ඒ තුනෙන් දෙකක මම මේකේ වැඩ කරලා තියෙනවා. තව එකයි මේ ඔයගොල්ලන්ට පෙන්නන්න මේක මම තියාගෙන ඉන්නේ. එතකොට මේකෙන් අපි වැඩක් කරගන්න බලමු. හරි? ඔය ටික තමයි මේකේ මේ අපිට කරගන්න පුළුවන් වැඩ හැටියට තියෙන්නේ. ඊට පස්සේ මෙතන අපිට හෝම් පේජ් එකට යන්න පුළුවන්. ගියාට පස්සේ මෙතන තමයි අපිට වැඩ කරගන්න තියෙන්නේ. මේක තමයි අපේ හෝම් පේජ් එක. ඊට අමතරව මෙතන තියෙනවා ප්‍රොජෙක්ට්. අපි ප්‍රොජෙක්ට් මොනවද දැනට කරලා නැහැ. මේ අපිට හේජන් එකේ වැඩ කරන්න තියෙන මේ ඉන්ටර්ෆේස් එකේ මෙන්න මේ ටිකත් කතා කරගෙනම අපි වීඩියෝ එකක් ජෙනරේට් කරගන්න යන්. මෙතන හෝම් කියන බටන් එක තියෙනවා. මෙතන ප්‍රොජෙක්ට් කියලා තියෙනවා. මෙතන අපි දැනට මුකුත් කරලා නැති නිසා කිසිම ප්‍රොජෙක්ට් එකක් මෙතන පෙන්වන්නේ නැහැ. මෙතන තියෙනවා වීඩියෝ ඒජන්ට් කියලා.
මේක තාම මේ බීටා කියන ලෙවල් එකේ තියෙන්නේ අත්දැක බලන ගමන් තියෙන්නේ. කියන්නේ මෙතනින් අදහස් කරන්නේ මෙයාව අපිට පුළුවන් අපි වෙනුවට Zoom meeting එකකට වගේ සම්බන්ධ කරන්න. ඒ වගේ එක්ස්පෙරිමන්ට් ලෙවල් එකේ තියෙන එකක් තමයි මේ අර කස්ටමර් කෙයා එකට මේ කස්ටමර්ස්ලාට මේ පිළිතුරු ලබා දෙන්න අපි ඒජන්ට් කෙනෙක් තියනවා වගේ අපි වෙනුවට වීඩියෝ ඒජන්ට් කෙනෙක් හැටියට තමයි මෙයාව ට්‍රේන් කරන්නේ. ඒකට තමයි මේ ඔප්ෂන් එක තියෙන්නේ. හරි ඊට පස්සේ ඇප්ස් කියන එක සම්බන්ධයෙන් අපි කතා කරා. මේ අපිට කරන්න පුළුවන් වැඩ මේකේ දීලා තියෙන ඒවා ටික අපි කතා කරා. ඊට අමතරව මෙතන තියෙනවා අවටාර් කෙනෙක් අපිට ජෙනරේට් කරගන්න පුළුවන් අපේ කෙනෙක්. හරි මෙතන තියෙනවා most realistic කියලා තියෙන්නේ මේ වඩාම හොඳ ක්‍රමේ තමයි අපේ අවටාර් කෙනෙක්ව ජෙනරේට් කරගන්න අපේ වීඩියෝ එකක් අප්ලෝඩ් කරන එක. එහෙම නැත්නම් අපිට පුළුවන් අපේ ෆොටෝ එකක් අප්ලෝඩ් කරන්න. මේ ෆොටෝ එකක් අප්ලෝඩ් කරනවට වැඩිය මෙයා යෝජනා කරන්නේ මෙතන මේ වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න කියලා. මේ වීඩියෝ එකක් අප්ලෝඩ් කරන විදිය Want to create an instant or lifestyle avatar with Heijun? Here's how to film it right. Choose a background that is quiet and well lit. Depending on what equipment you have available, you can shoot. මෙතන දීලා තියෙනවා instructions ටික කොහොමද මේක කරන්න ඕන කියලා. මෙතන හරි පැහැදිලි වීඩියෝ එකක් ගන්න කියලා තමයි එයා කියන්නේ විනාඩි 2ක 2කමාරක විතර. ඒකෙදී ඔයාගේ හැසිරීම රටාව චලනයන් මෙන්න මේ විදියට තියාගන්න කියලා එයා යෝජනා කරනවා. වැඩි මූවමන්ට් වෙන්නේ නැතුව or your phone. මේ කැම් එක For a දිහා camera, බලාගෙන we recommend an aspect ratio of either 16:9 horizontal or 9:16 vertical. For the best results, vertical record in එකක් හරි 4K අපි 30. දැන් ඔය Facebook එකට වගේ දානවා නම් vertical size නේ අර උඩු අතට ගන්න එක. ඊළඟට මේක තමයි YouTube එකකට දාන size එක. FPS, but high definition seen vertical. For the best results, record in 4K. We recommend an aspect ratio of either 16:9 horizontal or 9:16 vertical. For the best results, record in 4K 30 FPS, but high definition 1920x1080 is also acceptable. For හරි smart ඔය විදිහට මේ වීඩියෝ එක ගන්න ඕන ක්‍රමේ තමයි මෙයා මෙතනදී පැහැදිලි කරන්න ඕනේ. එතකොට වීඩියෝ එකේ බෑග්ග්‍රවුන්ඩ් එක මොන විදියට දෙන්න ඕන, ඕගොල්ලෝගේ කතා බහ විලාසය ඒක කොහොමද දෙන්න ඕන කියලා කිව්වා. මෙතන මේ get started කියලා කිව්වා මෙන්න එයා දෙනවා. මේක තමයි හරි ක්‍රමය. මේක වැරදි කියලා කියනවා. use the right environment එකක් පාවිච්චි කරන්න කියනවා. set the right environment එකක්. speak naturally and clearly. කතා බහ කරනකොට ඒක ඊටාම ස්වභාවික විදියට අර අපි ආයාසයෙන් කතා කරන්නේ නැතුව ඒක වීඩියෝ කරන්න කියනවා. natural motion එකක් තියාගන්න කියනවා. ඉඳගෙන නම් හිටගෙන නම් ඕ ඇවිදිමින් නම් ඒක ඒ විදියට තියාගන්න කියලා කියනවා. ඊට පස්සේ next කරාට පස්සේ මෙන්න මෙතනින් කියනවා වීඩියෝ එක කොහොමද අප්ලෝඩ් කරන්න කියලා. මෙතෙන්ට drag and drop කරන්න පුළුවන් අපිට. මෙතන අප්ලෝඩ් Google Drive එකක් කරහා කරන්න පුළුවන් කියලා කියනවා. drag and drop වීඩියෝ කියලා කියනවා. හරි. එහෙම නැත්නම් මෙතන webcam එක open කරලා ඔයාගේ computer එක හරහා මේක කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් මෙතන record via phone කියලා තියෙනවා. හරි ඊට පස්සේ මේ ටික දුන්නාට පස්සේ මෙතන වෙරිෆයි කරන විදිය දෙනවා. ඊට පස්සේ රිවිව් එක තියෙනවා. මේක තමයි ඔයාට ඔයාගේම අවටාර් කෙනෙක් හැටියට. ඒ කියන්නේ ඔයා වීඩියෝ විනාඩි 2ක විතර එකක් දුන්නාම එයා ඔයාගේ විදිහටම AI කෙනෙක්ව ජෙනරේට් කරනවා. එතකොට ඒ ඉන්නේ ඔයාම තමයි. හරි? ඔයාගේ ෆොටෝ එක දෙනවනේ. ඔයාට වෙන කාගේ හරි ෆොටෝ එකක් දීලා එහෙම හදන්න ඕන නම් එහෙම කරන්නත් පුළුවන්. හරි? ඒක ඔයා විදිහටම මෙයා ඒ ටික ජෙනරේට් කරලා දෙනවා. ඒක තමයි වඩාම හොඳ ක්‍රමය කියලා මෙයා යෝජනා කරන්නේ. එහෙම නැත්නම් ඔයාට පුළුවන් මෙතෙන්ට ෆොටෝ එකක් අප්ලෝඩ් කරන්න. ඔයාගේ ෆොටෝ එකක් මෙතෙන්ට අප්ලෝඩ් කරාට පස්සේ එයා ඒ වෙනුවට මේ වගේ ඕන ෆොටෝ එකක් අප්ලෝඩ් කරන්න මෙයා හොඳම විදිහේ ෆොටෝ එකක් අරගෙන ඔයාගේ අවටාර් කෙනෙක් එයා ජෙනරේට් කරලා දෙනවා. ඊට පස්සේ අපිට මේ ක්‍රියේට් කියන තැනින් ගිහිල්ලා ෆොටෝ ටු වීඩියෝ කියන එක දුන්නාට පස්සේ ෆොටෝ එක වීඩියෝ එකක් බවට පරිවර්තනය කරන්න පුළුවන්. හරි එහෙමත් නැත්නම් ඔයාලට පුළුවන් start with public avatar කියලා දෙනවා. මෙන්න මෙයා දීලා තියෙන avatars-ලා ඉන්නවා. මේගොල්ලොන්ව පුළුවන් ඔයාලට ඕන නම් use කරන්න. හරි ඒකේ ප්‍රශ්නයක් නැහැ. script එක තමයි දෙන්න තියෙන්නේ. මේගොල්ලෝ ඔයාලට ඕන විදිහට ඔයාගේ presentation එක හරි ඔයාගේ explain එක හරි මොකක් හරි ඒ කරන දේ මේගොල්ලෝ කරනවා. හරි අවටාර් කෙනෙක් කොහොම තමයි අපි මෙතනින් ජෙනරේට් කරගන්නේ.
ඊට පස්සේ මෙතන තියෙනවා මේ ටෙම්ප්ලේට්ස් කියලා අපිට මෙයාලා හදලා දීලා තියෙන ටෙම්ප්ලේට්ස් තියෙනවා. මේ මෙතන තියෙන්නේ රෙකමන්ඩඩ් කරනවා මෙන්න මේවා. මේක තමයි අර අපිට ප්‍රී වර්ෂන් එකේදී පෙන්වන්නේ අපිට 500යි 750යි 750යි වගේ කියලා අර අනිත් මේ ප්‍රෝ ප්ලෑන් එකේදී තිබ්බේ. මේ වගේ ගොඩාක් තියෙනවා. ඒගොල්ලෝ හදපු මෙතන තියෙනවා YouTube එකට ගැලපෙන විදිහට ලෑන්ඩ්ස්කේප් සයිට් තියෙනවා. මෙතන තියෙනවා අර vertical size එක. මේ තියෙන්නේ තිරස් අතට නේ තිරස් කියලා කියනවා. ඒ අතට තියෙන ඒවා තියෙනවා. මේවා අපිට ඕන නම් අරගෙන පුළුවන් අපේ ඇඩ්වර්ටයිස්මන්ට් එකකට නම් ඔය ඕනම දෙයකට මේ පේනවනේ මේ විදිහටම හදලා තියෙනවා. හරි. ඊට පස්සේ මේ මෙතන තියෙනවා ඇඩ්වර්ටයිස්මන්ට් වලට ගැලපෙන විදිහට තියෙන ඒවා. නේ මේවා තෝරගන්න තියෙන ඔයාගේ වැඩේ යනවා. e-commerce වලට තියෙන ඒවා මෙතන තියෙනවා. ඊළඟට තියෙනවා learning and development කියලා. ඒකට නම් මේකේ මොනවත් නැහැ. ඊට පස්සේ තියෙනවා explain video තියෙනවා, social media තියෙනවා. මේ වගේ ගොඩාක් තියෙනවා. breaking news තියෙනවා මේකේ මේ size එකේ තියෙන මේ තියෙන breaking news. දැන් ඔයාලට මොකක් හරි ඔය දැකලා ඇති නේද සමහරවල්ලාට දැන් මෙතෙන්ට ඔයාගේ avatar එක හදා ගන්න තියෙන්නේ. හරි breaking news එකක් හැටියට ඔයාලට දාලා මෙතන හදා ගන්න පුළුවන්. හරි ඒ වගේ ගොඩාක් ඒවට මෙතන දීලා තියෙනවා. මේ තියෙන්නේ ඒ දීලා තියෙන එයාලා දීලා තියෙන avatar කෙනෙක් තමයි මෙතන ඉන්නේ. එතකොට ඒගොල්ලොන් අපිට use කරන්නත් පුළුවන්. නැත්තම් ඕගොල්ලොන්ට ඕන විදියට මේක හදා ගන්න පුළුවන්. හරි ඔක තමයි ටෙම්ප්ලේට්ස් කියලා කියන්නේ. ඒව පාවිච්චි කරලා අපි වීඩියෝ එකක් හදමු. ඊට පස්සේ මෙතන තියෙනවා බ්‍රෑන්ඩ් කිට් කියලා. මේකෙන් කියන්නේ ඔයාගේ ලෝගෝස් එහෙම. ඒ කියන්නේ දැන් ඔයා මොනවා හරි වීඩියෝ එකක් ජෙනරේට් කරනකොට ඔයාට මොනවා හරි ලෝගෝ එකක් එහෙම තියෙනවා නම් ඒ වීඩියෝ එකට දාන්න අන්න ඒ දාන්න ඕන දේ මෙතන ඕගොල්ලොන්ට ටූල්ස් හැටියට ටූල් මේක ඇතුලේ මේ ස්ටෝර් කරගන්න පුළුවන්. ආයෙ වෙන කොහෙටවත් යන්න ඕනේ නැහැ. ඒ කියන්නේ මේ platform එක ඇතුලේ හැම එකක්ම කරගන්න පුළුවන් වෙන විදිහේ පහසුකම් මෙයා දීලා තියෙනවා. ඒකයි මේ මෙතනින් කියන්නේ. හරි එතකොට ඔයාලට මෙතන ඔයාගේ බිස්නස් එකේ හරි කම්පැනි එකේ හරි YouTube එකේ හරි ඔයාගේ මොනවා හරි තියෙන logo name අරවා මේවා ගොඩාක් තියාගන්න පුළුවන්. දැන් ඔයාලා හිතන්න එපා මෙතන මේ අවටා කෙනෙක් හදාගෙන අපි මේ වීඩියෝ එකක් කරාම ඔක්කොම හරි කියලා නෑ. මේ වීඩියෝ එකක් කරලා ඉවර වෙලා අපි ඒකට ගොඩාක් දේවල් ඇඩ් කරන්න ඕන. ඒ කියන්නේ මෙතනින් මේ AI වලින් වීඩියෝ එකක් හදා ගන්නවා කියලා හරි ලේසියට විනාඩි 2-3 කරගන්න පුළුවන් කියලා එහෙම හිතන්න එපා. මේ වීඩියෝ එක ප්‍රොෆෙෂනල් මට්ටමට ගේන්න නම් අපි මෙතනින් මේ මුල් ටික හදාගත්තට පස්සේ මේකට අපිට අපේ ලෝගෝ ඇඩ් කරන්න ඕන. ඊළඟට අපේ මේ වගේ මොනවා හරි ටෙක්ස්ට් ඇඩ් කරන්න ඕන. ඒ වගේ දේවල් අපිට CapCut හරි එහෙම නැත්නම් Premiere Pro හරි මොකක් හරි වීඩියෝ එඩිටින් හරහා තමයි ඒක කරන්න ඕන. ඒක වෙනම වැඩක්. එතකොට මේ ඔයගොල්ලන්ට කියලා දෙන්න මේ tools ටික විතරයි. මේ වගේන් පස්සේ අපි කතා කරනවා කොහොමද ෆයිනල් අවුට්පුට් එකක් අපි ගන්න කියලා. බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එකක් ඇඩ් කරලා ඊළඟට අපිට ඕන කරන දේවල් ලෝගෝස් එහෙම දාලා වීඩියෝ එකක් කොහොමද වීඩියෝ කෑලි එකතු කරලා කොහොමද වීඩියෝ එකක් ජෙනරේට් කරන්නේ. ඒ වගේ ගොඩාක් දේවල් මේක අපිට කරගන්න පුළුවන්. දැන් ඔයා හිතන්නකෝ ඔයාට ඕන පැය භාගයක විතර වීඩියෝ එකක් හදාගන්න. දැන් ඔයාට මේකේ දෙන්නෙත් පැය භාගයයිනේ අර මේ ප්‍රෝ ප්ලෑන් එකේ. එතකොට කොහොමද අපි වීඩියෝ එකක් හදාගන්නේ? දැන් ඔයා මුලින්ම දැන් ඔයා හිතන්නකෝ ඔයා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරනවා. මුළු වීඩියෝ එකේම ඔයාගේ මූණ පේන්න ඕනේ නැහැ. එතකොට බලන් ඉන්න කෙනාටත් බෝරින් වෙනවනේ. ඔයා තප්පර 30ක් විතර වීඩියෝ එක කරනවා ඔයාගේ මූණ දාලා. ඊට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ අපි වීඩියෝ එක එඩිට් කරලා හදන්න ඕන. ඊට පස්සේ අපි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වල තියෙන ප්‍රධාන කුළුණු පහ දානවා. ඒක එක්ස්ප්ලේන් කරනවා. ඒ යන අතරතුරදී මැදදී ආයේ ඔයාගේ වීඩියෝ එකේ පොඩි කෑල්ලක් තප්පර 30ක විතර කොටසක් දානවා. එහෙම තමයි වීඩියෝ එකක් සම්පූර්ණ වශයෙන් හදන්නේ. එහෙම නැතුව මේ මොඩල් එකක් කරා අපිට විනාඩි 30ක් විතර මිනිස්සෙක්ගේ පින්තූරයක් දිහා බලාගෙන ඉන්න එකක් හදන්න එහෙම හදන්නේ ඒක බලන කෙනාටත් බෝරින්. එතකොට අපි හදන්න ඒක අපිට ක්‍රියේටිවිටි එක තියෙනවා, නිර්මාණශීලීභාවය. ඒකට අපි ප්‍රසන්ටේෂන් ඇඩ් කරන්න ඕන, ඊළඟට ස්ලයිඩ් ඇඩ් කරන්න ඕන. ඒ වගේ ගොඩාක් දේවල් ඇඩ් කරලා අපිට පැයක දෙකක උනත් වීඩියෝ එකක් ජෙනරේට් කරගන්න පුළුවන් මේ මූලික දේවල් ටික හදාගෙන. හරි. එහෙම නැතුව පැය ගණන් වීඩියෝස් අපිට මෙහෙම එක රූපයක් දිහා බලාගෙන ඉන්න එකක් හදලා තේරුමක් එන්නේ නැහැ. ඒ නිසා
මේ කියලා දෙන්නේ ටූල්ස් වලින් අපිට කරන්න පුළුවන් දේ විතරයි. ක්‍රියේටිවිටි එක සහ ෆයිනල් අවුට්පුට් එකක් හොඳ ප්‍රොජෙක්ට් එකක් කොහොමද අවසානයේ කරන්න කියලා අපි මේ වීඩියෝ එකේ දැන් මේ ලෙසන්ස් ටික ඉවරුනහම මේ වගේ ටූල්ස් ගොඩාක් තියෙනවා. තව මේ වීඩියෝ ජෙනරේට් කරගන්න එක එක ඒවා තියෙනවා. වොයිස් ක්ලෝන් කරන්න, ඊළඟට ඔයාලගේ වොයිස් එක සකස් කරගන්න, ඒ වගේ ගොඩාක් ටූල්ස් තියෙනවා. අපි යන්නේ ටූල්ස් ඔක්කොම ගැනත් කතා කරමු. ඔක්කොම නෙමෙයි, යම් ප්‍රමාණයක් ගැන අපිට භාවිතා කරන්න පුළුවන් දේවල් තියෙනවා. ඒවා ගැන ඕගොල්ලොන්ට එක්ක අපි කතා කරනවා. මේකෙන් ලෙසන් හැටියට මම දෙනවා. එතකොට ඒවා පාවිච්චි කරලා අපිට ෆයිනල් අවුට්පුට් එකක් ගන්න පුළුවන්. හරි? එතකොට මේ කිව්වේ මෙතන මේ බ්‍රෑන්ඩ් කිට් කියන එකකින් කිව්වේ ඒ වගේ දෙයක් ඕගොල්ලොන්ට අවශ්‍ය කරන දේවල් මේක ඇතුලේ තියාගෙන ඉන්න පුළුවන්. ඒවා මේකට සම්බන්ධ කරගන්න පුළුවන්. දැන් මේ ඇප්ස් හරහා ගියාම ඕගොල්ලොන්ට පේනවා මේ වගේ Canva පවා තියෙනවා මේ. මේවට පවා ලින්ක් වෙන්න පුළුවන්. හරි? ඒ නිසා අපි කතා කරමු අවසානයේ කොහොමද වැඩක් කරගන්නේ කියලා. මෙතන තියෙනවා notification එක. ඊට පස්සේ මෙතන තියෙනවා upgrade plan එක. මෙතන තියෙනවා මට free කියලා එකක් මෙතන පෙන්නන්නේ. ඒ කියන්නේ මට විනාඩියක විතර වීඩියෝ එකක් ජෙනරේට් කරගන්න පුළුවන්කමක් ලැබෙයි. අපි බලමු කොහොමද කරගන්න පුළුවන් වෙන්නේ කියලා. හරි, ওই ටික තමයි මෙතන තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මෙතනින් තමයි අපි මේ වැඩේ පටන් ගන්නෙ. මෙතන තියෙනවා create a video සහ translate a video කියලා කොටස් දෙකක්. අපි මේකෙන් මේ create a video කියන එක හරහා අපිට ඕන වීඩියෝ එකක් ජෙනරේට් කරගන්න try කරමු. මෙතන මේ වීඩියෝ ඒජන්ට් කියන එක නම් අපි කතා කරන්න ඕනේ නැහැ. මෙතන අනිත් ඒවා ටික සම්බන්ධයෙන් අපි කතා කරමු. කොහොමද create in මේ AI studio එකේදී කොහොමද වීඩියෝ එකක් ජෙනරේට් කරන්නේ, ෆොටෝ එකක් කොහොමද වීඩියෝ එකක් බවට පත් කරන්නේ, අර අපි පෙන්නපු ටෙම්ප්ලේට් කොහොමද වීඩියෝ එකක් බවට පත් කරගන්න කියලා අපි කතා කරමු.